අයිය කියන්නේ. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. කියන්න බලන්න මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. එතකොට පින්න දරුවනි බුදුරජාණන් වහන්සේ අරහං කියන්නේ මොකද්ද කියලා අපි ඉගෙන ගන්න ඕන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ අරහං කියන්නේ දැන් සාමාන්‍ය අයට තමන්ගේ අම්මට තාත්තට සහෝදරයන්ට ඥාතීන්ට නැන්දල මාමල බාප්පලාට මේ සියලු දෙනාට ආසාවල් ඇති වෙනවා. ඔබට තේරුණාද? ආසාවල් ඇති වෙනවා. ඒ වගේම තමයි කේන්ති යනවා. කේන්ති ගිහිල්ලා නැති එක්කෙනෙක් ඉන්නවද අත උස්සන්න බලන්න. ඔක්කොටම කේන්ති යනවා නේද? දැන් බලන්න. කේන්ති ගියා අත උස්සන්න බලන්න. බොහොම අවංකයි. අන්න එහෙම තමයි ඉන්න ඕනේ. කේන්ති ගියා කියන්නේ. අත්පහරක් දාන්න. ඊළඟට මෝහය කියන්නේ සාමාන්‍ය යථාර්ථය නොදන්නාකම කියන අර්ථයක් දෙනවා. ඒ වගේම මෝඩකම නිසා කියලා කියනවා. තේරුණාද? ඒක මාර්ගයේ වඩනකොට ටිකක් ගැඹුරට ඉගෙන ගන්න පුළුවන්. දැනට බුදුරජාණන් වහන්සේ තුල රාගේ නැහැ කියලා හිතන්න ඕනේ. තේරුණාද? ඒ වගේම බුදුරජාණන් වහන්සේට කොච්චර අය බැන්නට කොච්චර අය නින්දාපාස කරාට බුදුරජාණන් වහන්සේට කේන්ති යන්නේ නැහැ. තේරුණාද? ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ මේ කය අවබෝධ කරා දුන්නේ. ඒ වගේම මේ කය හටගෙන තින්නේ මොන කොටස් කෙන්ද කියලා අවබෝධ කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ රාගය, දේශය, මෝහය මුළුමනින්ම බෝධි මූලයේදී දසමාර සේනාව පරාජයට